Hello everyone, welcome to Endless Journey. අද දවසේ මම ඔයාලට පෙන්නන්න යන්නේ 아무තු දෙයක්. ඔයාලා දන්නවා මම කලින් වීඩියෝ එකක් කරා පෙන්න මේක. ලෆ්‍රාෂ් ෆ්ලවර් එක ගැන. කුවේට් එකේ නැෂනල් ෆ්ලවර් එක. ඉතින් මේ නැෂනල් ෆ්ලවර් එකට පොඩි වීඩියෝ එකක් කරා මම කලින් පෙන්නලා. ඉතින් අද කරන්නේ විශේෂ දෙයක්. ඉතින් මට හම්බුණා මේකේ නම කියන්න ඕනේ නැහැ. ඒක බ්‍රෑන්ඩ් ප්‍රොමෝට් වෙනවනේ. යම් කිසි තැනකින් මේ කප් එක හම්බුණා. ඒක ඇතුලේ මෙන්න මේ විදිහට තියෙනවා මේ මල පැල කරන්න පුළුවන් බීජයක්. ඒ කියන්නේ මේ මල ගහ පැල කරන්න පුළුවන් බීජයක්. මේක ඇත්තට මේ කොම්පෝස්ට් තිබ්බේ නැහැ. මම පුරවගෙන ආවේ. කොම්පෝස්ට් දාලා පැල කරන්න තමයි කිව්වේ. ඉතින් මම කොම්පෝස්ට් ටිකක් අරගෙන ආවා. රයිට් මෙන්න මේ විදිහට ඉතින් මේකට කිව්වා කොම්පෝස්ට් දාලා පැල කරන්න කියලා. රයිට් මම දැන් ඒක පැල කරන්න යන්නේ. පැල කරලා ටික දවසක් ගියාට පස්සේ බලමු අපි කොහොමද ඒකේ තත්ත්වය කියලා. මේ කොම්පෝස්ට් හොයාගන්න තිබ්බේ නැහැ. මම තැනකින් මේ හොරකම් කරන් ආවා. හොරකම් කළා කියන්නේ ඔෆිස් එකේම තිබ්බ තැනකින් මම මල් ගහකින් කොටසක් ගත්තා. මොකද මට මේක පැල කරන්න ඕන නිසා. ඉතින් මේක පැල කළා මේ ලොකු වුණාමත් මම ඔයාලට වීඩියෝ එකක් අරන් එන්නම්. දැනට අපි බලමු කොහොමද මේක පැල කරන්නේ කියලා. රොඩු ගොඩක් තියෙනවා. ඉතින් අයින් කරන්න ඔක්කොම. රොඩු නෙමෙයි අතරම තියෙන්නේ මුල්. මේ කලින් කරපු තැනේ මුල් ටික තියෙන්නේ. මම මුළුත් එක තමයි ගලන් වෙලා තියෙන්නේ. කවුරු හරි මගේ නැෂනල් ෆ්ලවර් වීඩියෝ එක බැලුවේ නැත්නම් ගිහලා බලන්න. Endless Journey YouTube channel එකේ තියෙන්නේ. සර්ච් කරන්න ජගත් ජීවි බණ්ඩාර කියලා. ඒකේ තොර channel එක එනවා. රයිට් අතල මේක මේ ප්ලාස්ටික් කප් එකක්. ප්ලාස්ටික් කියන්නේ මේ ප්ලාස්ටික් නෙමෙයි මේ කඩදාසිය ඇත්තටම. කාඩ්බෝඩ් වගේ තියෙන. ඉතින් ඒ නිසා මේකට වතුර දානකොට තෙමුණා කියලා මම මේක ගත්තා ඒක උඩින් තියාගන්න. රයිට්